වාඩි වෙන්න. පොඩි සද්දයක්. හොදෙන්ද බයින්නෙන්? Này chip chị không đấy කකුල් උස්සගෙන තියාන්න. turn back. අනේ හිමීට ගන්නයි උඩට හායි ළමයි අද අපි යනවා කිතුල්ගල. දැන් මේ උදේ 7ට වගේ තමයි කඩවතින් පිටත් උනේ. අපි බලමු අපි කිතුල්ගලට යද්දි වෙලාව කීය වේද කියලා. හරි අපි කිතුල්ගල ටවුන් එකට උදේ 10 වගේ වෙනකොට ආවා. දැන් මේ අපි වෝටර් රාෆ්ටිං කරන තැනට යන ගමන් තමයි ඉන්නේ. යාර අතර ඕබි කියනයි මට යන්නේ කියන්නේ මීටර් 3ක් අපි මෙන්න මේ හොටෙල් එකට තමයි ආවේ. අපිත් එක්කන් තව දෙන්නෙක් කෙනා ඉඳන් දැන් මෙතනට එන ගමන්. එතකොට අපි මෙතනින් චේන්ජ් කරගෙන තමයි යන්න ඕනේ. මෙතන අපිට රූම් එකක් හම්බ වෙනවා සහ වෙල්කම් ඩ්‍රින්ක් එක, ඒ වගේම ලන්ච් එකක් හම්බ වෙනවා අපේ පැකේජ් එකට. නනු හායි හායි ඊට පස්සේ අපිට හම්බුණා අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක. අපි මෙන්න මේගොල්ලොත් එක්කන් තමයි අද රාෆ්ටින් එක යන්නේ. අපි දැන් ආව අපේ බෝට් එකයි ජැකට් සහ හෙල්මට් ටික ගන්න. දැන් අපි මේ වාහනේ ටික දුරක් යන්න ඕනේ ගඟේ රාෆ්ටින් එක පටන් ගන්න තැනට යනකම්. එතෙන්ට ආවට පස්සේ අපි මෙන්න මෙහෙම පහළ පල්ලමකට පඩිපලක් පැහැගෙන යන්න ඕනේ. කියන්නේ ගඟට පාරේ ඉඳන්. ඉතින් මෙතන ආවට පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද බෝට් එක කන්ට්‍රෝල් කරන්නේ අපි යනකොට. එතකොට වතුරට වැටුණාම මොනවද කරන්න ඕනේ. එතකොට ඔයාලගේ ලයිෆ් ජැකට් එක චෙක් කරලා බලන්න පුළුවන් මෙතනදී වතුරට බහැලා. ඒ වගේම අපිට වෝටර් ප්‍රූෆ් බෑග් එකක් දෙනවා. එතනින් අපේ ෆෝන් එක දාගන්න එක ෆෝන් එකක් තමයි අරගෙන යන්න දෙන්නේ. forward for the Mr. paddle forward. paddle forward hard. වේගෙන් පදමු. relax and hold the rope. everybody hold the rope. line එක ගලන එක ඉවර දුන්න යාර. right okay relax guys. අන්නේ විදිහට තමයි අපි බෝට් එකේ ගියේ. කියන්නේ නැතුව අපි දෙතුන් දෙනෙක් වතුරට දැම්මා. ඒත් කිසිම අවුලක් ගෙනේ නැහැ. මොකද ලයිෆ් ජැකට් තියෙන නිසා අපි පාවි ඉන්නවා ඉතින්. jump. මේ vlog එක edit කරද්දි මට මේව දැකලා ඔපෝ හිනා යනවා. හරිම ෂෝයි අපේ කට්ටිය. right get back to your place. line එක අල්ලගෙන ඉන්න. මම වැඩි විස්තර මොකුත් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. මොකද එතන මාර ෂෝයි. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් වතුරට පනින්න තිබ්බා. ඒකට ගොඩක් අය බයයි. මමයි තව යාළුවෝ දෙන්නෙකුයි විතරයි එකට ගියේ. ළඟට නෙවෙයි දුරට. මට අනිත් පැත්තට ගොඩක් දුරට පනින්න බෑ. සයිඩ් එකට වයින් සයිඩ් එකට. ඔව්. හැල්ලා අත් දෙක මේ මිටි වලවන්න එපා. අත් දෙක දිගහැරලා පල්ලෙහාට. බලගත්ත තමයි මේවා ටයිම් ගන්න එපා. අත් දෙක මූණේ පියදාන්න ටයිම් ගන්න එපා. අතරින්. මට අතර වෙන්නේ. ඔයා කෙනෙක් අතරින් පල්ලෙහා ගල්ගොඩ තියෙන්නේ. අන්න ඒ හරිය. බය වෙන්න එපා. මොනවද වෙන්නේ? හරි. ready okay 3
මේක ඇත්තටම ෂෝයි. හැබැයි අපි ගොඩක් හැබවුණා. මම හිතුවා යාළුවෝ දෙන්නෙකුයි විතරයි ගියේ. මෙන්න මෙතනින් ඔයාලා වැටෙනකොට ටිකක් බය හිතෙනවා. ඒ කියන්නේ නහයට වතුර යනවා. මොකද වල නහය වහගන්න බෑ. වගේ අත් දෙක ඇතර කරලා තියන්න ඕන නිසා. ඒතකොට මෙතනින් වැටෙද්දී අපේ නහය ටිකක් වතුර යනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. ඒක ටිකකින් හරියනවා. සහ මම මෙතනදී බය වුණා. මම ගිහින් අතර උනේ අර ඈත තියෙන ගල් වලටත් එහායින්. ඒතර මට එකපාරට මම ගහගෙන ගිහින් මට කවුරුත් පේන්නේ නැති වුණා. මම ටිකක් බය වුණා. ඒ අර නම් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ ලයිව් ජැකට් එක තියෙන නිසා ඔයාව ගිලෙන්නේ නැහැ. පාවි ඉන්නවා. අවුලක් නැහැ. Take a deep breath. Right, let's go forward. And leg up front. උස්සගන්න ඉස්සරහ බලලා පොඩි සද්දයක් දැක්ක නේද ළමයි සද්දයක් ඕනි කියලා කරපු වැඩේ අපේ බෝට් එක පෙරළුණා. දැන් අපි යමු කට්ටිය එකතු කරගන්න. එළම හොඳින්ද? සතුට පෙවුණාද? දිව්‍ය ලෝක දැක්කද? කකුල් උස්සගෙන තියාගන්න. කකුල් උස්සගන්න. ෆ්ලෝට් වෙන්න අර මං කියපු විදිහට. කොණ්ඩ පැත්තට. ඔය කකුල් කොට දිහාට ගන්න ඕනේ ආවගන්න. එන කොණ්ඩ පැත්තට යන්න කොණ්ඩ පැත්තට. turn back. අනේ හිමීට ගන්නයි උඩට. කො අපේ හබ මේ යන්නේ ගහගෙන. පෑන්කට තමයි තල්ලු කරන්නේ. මාළු බලන්න යන හොඳයි. මං ඒතරට කළු පාඩුවත් මොකද මාළු. මේ අපි ගයාරක්ක බැන යනවා. මොකද යාව මාළුවෙක් ඉන්නවා කියලා එකපාරට වතුර දැම්මා. මාළුවෙක් පෙන්නන්න ගිහිල්ලා hina වෙන්න බෑලමයි මාවත් ඒ විදිහටම රවටලා එකපාරට වතුරට දැම්මා. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම ටිකක් දුර හයික් එකක් යන්න තියෙනවා. වීඩියෝ එක අද විතරක් එනර්ජි එකේ ඉන්න. කමන්නයි. හලෝ. හලෝ. හොදෙන්ද බයින්නෙන්? Okay, 3. ඔයා ඉතින් මට අවුලක් නෑ මම මෙතන ඉන්නේ මේ මෙතෙන්ට පැනනොත් එනවා තල්ලු කරා. Ready? Okay, 3, 2, 1 jump. කොළනේ? නේ. ඔය හරියන්නේ නැවතුලේ. මේ වලටම මෙතන පේනවනේ. ඊට පස්සේ අපිට මුලින්ම කරන්න තිබුණේ ඔතන තියෙන වලට පනින එකේ. ඒක එතන ඉඳන් බලද්දි ටිකක් බය හිතෙන අර ගලේ වැදේ වගේ නිසා. හැබැයි මේ පනිද්දි නම් ලොකු අවුලක් නැහැ. එතන ෂේප් එකේ පැන ගන්න පුළුවන්. හරි. පයින්. නෑ අපි නැතත් පයින්කෝ. නෑ මෙහෙ. මෙහෙට. අවධානය වාගේ ජම්ප් එකට තියාගන්න. Ready? අයියේ මම හිතන්නේ උත්තරේ ඇයි? පුළුවන්. ඔයාගේ උසානුව මෙන්න මෙහෙට පයින්න පුළුවන්. ඔව්. අයියා ඔය දෙන්නේ. Ready? කොහොම හරි පනිනවම කියලා හිතුවට අපේ ගාරක පැන්නේ නැහැ. බලන්නකෝ අනිත් අයත් පනින හැටි. Ready? Okay, 3, 2, 1. මම ඉමීට බෑලන්න. Huh? 2, 1 jump. නියමයි. නියමයි. ඔය ඇති. පයින්. පුළුවන්. මෙන්න මෙතන. 3, 2, 1 jump. හරි. හොඳට කරා. නෑ. ජය. පායන. ඔවත් එන්න මෙතන පයින්. ඔන්න ඊට පස්සේ බලන්නකෝ මේ අපේ ගාරක කොහොමද මෙතනින් පැන්නේ කියලා. ගන්න. අද්දක දෙවතට දාන්න. ඔයා උලන්නේ නැහැ නේද? නෑ. ඔළුවට හෙල්මට් එකක් තියෙනවා. දැන් ඔයා අද්දක අර විදිහට තියාගන්න. හෙල්මට් ගැලවුණොත් නෑ ගැලෙන්නේ. හිතන්න එපා. කොහොම නෙවෙයි. අද්දක ඇර. පටලන්න. Ready? හොඳට ෆිට් එක hina වෙලා ඉන්න. මේව හයියට තියාගන්න. ගහන්න එපා. පොඩවලක් කියලා මේක තමයි අපිට දෙවෙනියට කරන්න
තිබ්බේ. කොහොම හරි වතුරේ එතනට වැටුණාට පස්සේ යාළ විසිල් එකක් ගහලා අහනවා අපි ඕකේද කියලා. ඒකට අපි ඕකේ නම් ඕකේ කියලා කියන්නේ. කිව්වට ඇහෙන්නේ අතින් පෙන්නන්න ඕනේ. කකුල් නමාගෙන ජම්ප් දාන්න. හරියද? හොඳට හිත හදාගන්න. කරපු කීපු අපරාධ ටික මතක් කරගන්න. ගාථා ටික මතක් කරගන්න. රෙඩි? හොඳට ඇඟ ෆිට් එක තියාගන්න. රෙඩි? කකුල් පොඩ බෙන්ඩ් කරගන්න. නමාගන්න. නම අන්න. ඔන්න බලන්නකෝ අපි අනුරුද්ධික අඩුවන වැඩේ. කකුල් නමාගෙන. මෙතන එන්න. වාඩි වෙන්න වාඩි. දැන් යා ලෙස්ට් වෙයි දෙයක් නේද? හොඳට කකුල් නමාගෙන වාඩි. කොහොමද දෙපැත්ත බලගන්න. මේ කොහොම වෙලාවක මේ කෙලින් බාන්න එපා ඉස්සරහ එක්කනට මෙහෙම මොනවද වෙන්න පුළුවන්. මෙහෙම බලන්න. රෙඩි? හොඳට ඉස්සරහ එක්කන හයියෙන් අල්ලගන්න. මේ මාව මෙහෙම ටයිට් එක අල්ලගන්න කිව්වේ. ඔව්. ඔබ මාව අල්ලගනින් බා. හයියෙන් අල්ලගන්න. රෙඩි? Okay 3 2 1 go. කකුල් දිග අරින්න. Jump. එපා මං ආයි ඊළඟ සැරේ යන්නේ. ඊළඟ සැරේ එන්නේ පණින්න බෑ කිව්ව අයව මෙන්න මේ විදිහට තමයි අපි උස්සලා දැම්මේ. Ready? Okay 3 2 1 jump. පුළුවන් කියලා තමයි අපි මේ ඉතින් ඔය ඇඩ්වෙන්චර් කරනවා කියලා දැනගෙන නේද ආවේ? නෑ. ඈ? කාලි ගියම නිකන් ඉන්නවා. දැන් මම කොට නිසා මාව එතනටම යයි. යන්නේ නැහැ මේකෙන් පාවෙනවා. අයියේ ඒකෙන් මම කරනවා. Ready? 3 2 1 මෙන්න මෙතනින් පණින්න නම් මට ටිකක් බය හිතුණා. අර උලන්න ඉඩ දෙන්න ඕනද? Ready? හයි පයි එනවා. පිටිපස්ස අපිත් ඉන්නවා. fine. Ready? මේ මාව ගන්න හොඳේ. Ready? Okay 3 2 1 jump. හරි පයින් මාව ප්‍රමිස් පයින්. තුවරනේ? හැබැයි අතාර අල්ලන් පනින්න බෑ. හරියද? පයින් ඕන හැබැයි අනිවාර්යෙන්. මම දැන් කවුන්ට් කරනවා 3 2 1 jump කරලා අනිවාර්යෙන් පයින්නවා. ඔයා පනින්නේ මම පයින්නවා. මම පයින්නවා. නෑ වන්දන්න මෙයා බොරු කියන්නේ. හරි. පයිමු. මේ පැත්තට. ඔයා හෙට පයින්න මම හෙට පයින්න. ඔයා පනින්නේ නෑ මන් දන්නවා. Right, ready? Okay 3 2 1 jump. එන්න අය වෙන්න. බල්දුන්නේ. අයියෝ fine. चालू कर ला मेरा හරි. ready 5 okay 3 2 1 jump අදනේ පයෝ මේක පයමු දැන් අර වා අතන දෙපාර තුන් පාරක් විතර පැන්නනේ අර සෙට් එකෙන් ගන්නේ වා පයින් එකයි බලයිනේ ටීම් දෙකක් හරි. හරිනේ අනේ මට බෑස් වගේ. ඔය ලක්ෂ මීටර 120ක් මේක මේ මීටර 8ක් විතර ready okay 3 ලක්ෂ මීටර 120ක් මේක මීටර 8යි හරි ලක්ෂ වලට බල්ටියක් ගහලා වයින්න පුළුවන් මේක තන්නෝ ready පේනවනේ ඩිස්ප්ලේ පේනවා ආයි මා වෙවුලා. ජගත් එක ගාර මාව අල්ලගන්න. Three, 2, 1, go.
අපිට තව එකකට යන්න තිබ්බා. ඒත් අපේ කට්ටිය බය නිසා බෑ කිව්වා. ඊට පස්සේ අපි ගියේ නෑ. පස්සේ අපි ආපහු හොටෙල් එකට ඇවිල්ලා වොෂ් දාගෙන අපි ලන්ච් එක ගන්න තමයි ලෑස්ති වුණේ. දැන් වෙලාව හවස 4:00 විතර ඇති. ඊට පස්සේ අපි ලන්ච් එක අතරන් එතනින් එන්න පිටත් වුණා.